අනිත් එක අපගේ මරණය මොන ආකාරයෙන් හරි සිද්ධ වෙනවද නැද්ද? මොන ආකාරයකින් හරි සිද්ධ වෙනවා. පින්වත්නි, කාම ලෝකෙට බර වෙන්න එපා හිත. ධර්මයට බර වෙන්න. ඇයි මං එහෙම කිව්වේ? මගේ බුදුරජාණන් වහන්සේ උපමාවක් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා මහානාම ගහක් එක පැත්තකට බර වෙලා තියෙද්දි ඒ ගහ කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? කොයි පැත්තටද? චේන්සෝ එකකින් කැපුවොත් කොයි පැත්තටද වැටෙන්නේ? පොරෙන් කැපුවොත්, පීයකින් කැපුවොත්, අවුරුදු ගානක් හරි මේ බ්ලේඩ් එකකින් හරි කැපුවත් කොහෙද වැටෙන්නේ? හිත බර පැත්තට තමයි වැටෙන්නේ. මොන රිදෙන් මැරුණත්, ඇක්සිඩන්ට් එකකින් මැරුණත්, ඉස්පිරිතාලෙදී මැරුණත්, පී ඇනුමක් කාලා මැරුණත්, පිළිකාවක් හදලා මැරුණත්, වයස ගිහිලා මැරුණත් ඉපදෙන්නේ හිත බර පැත්ත. දැන් කවුරු හරි කියනවා නම් ඔයාලා නම් මේ බණ දහමට බර වැඩි කියලා කියනවනේ. එයා හිතෙන් අහිංසක සතුටක් වෙන්න ඉන්නවා. නැද්ද? ඔයාගේ හිත බර වැඩි ඒ පැත්ත. දැන් බලන්න කාමයට මගේ හිත බර වැඩිද කියලා. තමන්ගේ හිත බර පැත්ත හොයන්න පුළුවන්. දැන් අපි කියමු කෙනෙක් YouTube මේ පාවිච්චි කරනවා නිතර කියලා. එයාගේ හිත බර පැත්තට ඒකෙන් හොයන්න පුළුවන්. මොකද එයා වැඩිපුර බලන වීඩියෝස් මොකක්ද කියලා බලලා එයාගේ හිත බර පැත්ත හොයන්න පුළුවන්. ඒකයි. වැඩිපුරම තියෙන්නේ එයාගේ හිතේ නරක වීඩියෝ නම් බලන්නේ එයාගේ හිත ගොඩාක් බර කාමයට. එයා වැළුණාට පස්සේ කාම ලෝකෙ ඉක්මවන්නේ ජරා ලෝකෙ මේ උපදිනවා. එයා මිනි මරුන් තාක්ෂ ජනක බය හිතෙන, එහෙම නැත්නම් ওই භූත කතා ඔයගේ දේවල් නම් නිතර බලන්නේ. එයා গুপ্ত චරිතයක්. එයා මරුණාට පස්සේ භූත ලෝකෙට වැටෙන ප්‍රවණතාවයේදී කුණුහරුපණ, ඕපදූපණ, එයාගේ හිත ඕපදූප වලට වැඩි. දේශපාලනේ නම් තමන් බලන්නේ වැඩිපුරම බන නම් අහන්නේ බන නම් එයාගේ හිත දහමට බරයි. ඔහුගේ මරණය මොන ආකාරයෙන් වුණත් හිත බර පැත්තේ උපදිනවා. ඒව ගැන කල්පනා කරන්න දරුවන්ට කියලා දෙන්න.